හරි. දැන් අපි සාකච්ඡා කරමු 1985 රේඛීය චලිතය යටතේ අපිට ලබා දීපු ගැටලුව. මේක අපිට ඇත්තට මේ ගැටලුව අපිට හදන්න පුළුවන් නියත ත්වරණ සූත්‍ර පාවිච්චි කරලා. හරි අපි ගාන බලමු. ඒකාකාර මන්දනයකින් ගමන් කරන මෝටර රථයක ප්‍රවේගය. ඒකාකාර මන්දනයකින් ගමන් කරන මෝටර රථයක ප්‍රවේගය. තප්පරයට මීටර 30 ඉඳලා අඩු වෙනවලු තප්පරයට මීටර 15ක් දක්වා. ඒ කියන්නේ මන්දනයක් නිසිද්ධ වෙලා තියෙනවා. ප්‍රවේග මම ලකුණු කරනවා තනි ඊතලයකින්, ත්වරණය ලකුණු කරනවා ඊතල දෙකකින්. තප්පර 10ක කාලයක් යනවලු මේ ගමන යන්න. මේ සිද්ධිය සිදු වෙන තප්පර 10ක් ගත වෙනවලු. ඊට පස්සේ අපෙන් අහනවා නිශ්චලතාවයට පත්වන්නේ තව කොපමණ කාලයකට පසුවද කියලා. නිශ්චලතාවයට පත් වෙන අවස්ථාවක් ගැන තමයි අපෙන් අහන්නේ. ඒ කියන්නේ මෙයාගේ ප්‍රවේගය බිඳුව වෙන්න ඕනේ. අන්න එතකොට කොච්චර කාලයක්ද කියලා අහන්නේ. t සමානයි. එතකොට තව කොච්චර කාලයකට පසුවද කියලානේ අහන්නේ. 10 ධන t නෝට් කියලා හිතමු. එහෙනම් මෙතන ඉඳලා මෙතෙන්ට යන ගත වෙන කාලය සිම්පල් t නෝට්. හරි. දැන් ඔන්න අපිට තියෙනවා චලිත අවස්ථා දෙකක්. අවස්ථා දෙකක් තියෙනවා. එහෙනම් මේ අවස්ථාවට වෙනම කතා කරන්න වෙනවා, මේ අවස්ථාවට වෙනම කතා කරන්න වෙනවා. බලමු. දන්නේ මොනවද නොදන්නේ මොනවද කියලා. අපි දන්නවා නියත ත්වරණ සූත්‍ර පාවිච්චි කරනකොට අපිට හම්බෙන භෞතික රාශීන් 5 දෙනෙක් ඉන්නවා. කවුද? ආරම්භක ප්‍රවේගය, අවසාන ප්‍රවේගය, ඊට පස්සේ විස්ථාපනය, ත්වරණය සහ කාලය. මේ චලිතයට අදාළව මේවායේ දන්න දත්ත මොනවද කියලා හිතමු. බලමු. මෙන්න පළවෙනි චලිතය. අපි හිතමු මෙයා A, මෙයා B කියලා. අන්න AB චලිතය. දැන් ඔයාලා සමීකරණය තෝරගන්න දැනගන්න ඕනේ. හරිද? මෙන්න තියෙනවා BC චලිතය. මේ තියෙන BC චලිතය. අපෙන් අහන්නේ අපි ගාව තියෙන දත්ත මොනවද කියලා ඉස්සෙල්ලා අපි ලියාගමු. මෙන්න පළවෙනි අවස්ථාව ආරම්භක ප්‍රවේගය අපි දන්නවා 30යි. අවසාන ප්‍රවේගය අපි දන්නවා 15යි. විස්ථාපනය අපි දන්නේ නැහැ. ඒක අපි දන්නේ නැහැ. ඊට පස්සේ ත්වරණය අපි දන්නෙත් නැහැ. නමුත් කාලය දන්නවා තප්පර කීයද? 10යි. ඊට පස්සේ දෙවෙනි චලිතයට අපි යමු. දෙවෙනි චලිතයට ගියාට පස්සේ ආරම්භක ප්‍රවේගය. දෙවෙනි චලිතය පටන් ගන්න ප්‍රවේගය තප්පරයට මීටර 15යි. අවසාන ප්‍රවේගයත් අපි දන්නවා දෙවෙනි චලිතය අවසන් කරන්න ඕනි තප්පරයට බිඳුවෙන්. නිශ්චල වෙන්නනේ ඕනේ. ඒ වෙලාවෙත් අපි විස්ථාපනය දන්නේ නැහැ. ඒ වෙලාවෙත් අපි ත්වරණය දන්නේ නැහැ. ඒ වෙලාවේ ගත වෙච්ච කාලය තමයි අපෙන් අහන්නේ. t නෝට් තමයි ප්‍රශ්නේ. ඔක තමයි ප්‍රශ්නේ. හරි. ඔන්න අපි ගාව තියෙන දත්ත සෙට් එක. දැන් අපි දන්නේම තියෙනවා නොදන්නේම තියෙනවා. දැන් මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා මෙහෙම. මෙතන දැන් තුන් දෙනෙක් දැන් මේකේ තුන් දෙනෙක් ඉන්නවා. හරිද? මේ තුන් දෙනා සම්බන්ධ වෙන සමීකරණයක් අපි හොයාගත්තා නම් අන්න අපිට පුළුවන් එක්කෝ විස්ථාපනය එහෙම නැත්නම් ත්වරණය හොයන්න. හරිද? මේ දෙන්නයි මෙයයි සම්බන්ධ වෙලා විස්ථාපනය සම්බන්ධ වෙන සමීකරණයකුත් ඉන්නවා. කවුද ඒ? ඔන්න මම මේ චලිතය කතා කරන්නේ. හරිද? එක්කෙනෙක් ඉන්නවා S සමානයි U ධන V බෙදීම දෙවතාවක් t. අන්න අපිට පුළුවන් ඕනනම් විස්ථාපනය හොයන්න. දැන් අපි බලමු මේ දෙන්නයි ත්වරණයයි කාලයයි සම්බන්ධ වෙන සමීකරණයක් ඉන්නවද කියලා. ඔව් ඉන්නවා. කවුද? V සමානයි U ධන AT. ඇත්තටම දැන් අපි කාවද හොයන්නේ? ඔන්න ඔයාලට පොඩි දැක්මක් තියෙනවනේ, ඉදිරිය ගැන පොඩි දැක්මක් තියෙනවනේ. පළවෙනි චලිතයේ තියෙන විස්ථාපනය කියන එක දෙවෙනි චලිතය සඳහා අවශ්‍යතාවයක්ද? ඇත්තටම ඕනේ නැන්නේ පළවෙනි අවස්ථාවේ මීටර 10ක්ද 20ක්ද ගියේ කියන එක දෙවෙනි චලිතය සඳහා බලපෑමක් නැහැ. ඒක ඇත්තටම අපිට වැඩක් නැහැ. නමුත් පළමු චලිතය සිද්ධ කරපු මන්දනය දෙවෙනි චලිතය සිද්ධ කරන මන්දනයට සමාන වෙන්න ඕනේ. මොකද එකම මන්දනයකින් ගමන් කරන්නේ. අපෙන් අහන්නේ මෙතෙන්ට ආවට පස්සේ තව කොච්චර කාලයක් ගියාට පස්සේද නිශ්චල වෙන්නේ. ඒ කියන්නේ අර විදියටම බ්‍රේක් කරනවා කියන කතාවනේ. අර බ්‍රේක් කරපු විදියටම බ්‍රේක් කරනවා. එහෙනම් අපිට මන්දනය වැදගත්. අන්න ළමයි මේ සමීකරණ දෙකෙන් දැන් වැදගත්ම සමීකරණය කවුද? පළවෙනි අවස්ථාවේ අපිට හොයාගන්න වෙනවා මේ චලිතයේ මන්දනය කවුද කියලා. මෙයා ඇත්තටම ප්‍රශ්නයක්. අන්න ඔයාලට සිද්ධ වෙනවා මන්දනය හොයාගන්න. අන්න දැන් ඔයා මන්දනය හොයාගත්තා. ඔන්න දැන් මෙයාව අපිට හොයාගන්න වෙනවනේ. ඒක හොයාගන්න වෙනවා. ඒක හොයාගත්තට පස්සේ අපි මෙයා දන්නවා. ඉතින් එයා දන්නවා නම් දැන් අන්න අපිට පුළුවන්
මෙයාවයි සම්බන්ධ වෙන සමීකරණයක් ගන්න. ඒ කවුද? v සමානයි u ධන at. අන්න දැන් අපිට උත්තරය වෙලා ඉවරයි. right එහෙනම් පළවෙනි චලිතයට AB චලිතයට අපි අරගෙන v සමානයි u ධන at දැම්මහම අපිට හොයාගන්න පුළුවන් v කියන්නේ 15යි u කියන්නේ 30යි ධන a වතාවක් t කියන්නේ තප්පර 10යි. එහෙනම් මෙතනින් මට එනවා simple a 10යි a සමානයි ඍණ 15යි a සමානයි ඍණ 3 බෙදීම 2යි නේද? හරි. දැන් එහෙනම් අපිට පුළුවන් BC චලිතය සලකන්න. BC චලිතයට v සමානයි u ධන at දැම්මහම අන්න මට පුළුවන් අවසාන ප්‍රවේගය කියලා කියන්නේ බිඳුවයි ආරම්භක ප්‍රවේගය කියලා කියන්නේ 15යි. මෙයා දිහා බලන්න. ආරම්භක ප්‍රවේගය කියලා කියන්නේ 15යි ධන ත්වරණය කියලා කියන්නේ ඍණ 3 බෙදීම 2යි කාලය කියලා කියන්නේ අපෙන් අහන කෙනා. එහෙනම් මෙතනින් මට පුළුවන් 3 බෙදීම දෙවතාවක් t0 සමානයි 15යි. අන්න මෙයා 3ෙන් කැපෙනවා 1යි මෙතෙන්ට 5යි. මෙයා හරස් ගුණ කරගත්තාම t0 සමානයි 10යි තප්පර. උත්තරේ. right. එහෙනම් වස්තුව නිශ්චල වීම සඳහා ගත වෙන කාලය කොපමණ කාලයක් වෙන්න ඕනේද? තවත් තප්පර 10ක කාලයක් වෙන්න ඕනේ. පිළිතුරු අංකය 2. හරි. ওই විදිහට නම් අපි 1985 ප්‍රවේග කාල ප්‍රස්ථාර ගැටලුවක් සාකච්ඡා කරලා ඉවර කරා. අපි එහෙනම් දැන් යන් ඊළඟ ගැටලුවට.